යාළුවනේ ඔයාලට මතක ඇති අපි රොමේනියා ඉඳන් ඉතාලියාව. ඉතාලිවල මිලානෝ කියන නගරයට තමයි අපි ආවේ. ඒ වගේ මතක් කරන්න කැමති අපේ channel එකට ඔයා අලුත් නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා කියන්න කැමතියි. ඒ වගේම අපි අලුත් WhatsApp channel එක තියෙනවා Imagine Arts කියලා search කරොත් ඔයගොල්ලන්ට ඒකට join වෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මිලානෝ වල අපි ගියපු තැන් කරපු දේවල් සහ අපි ලැබපු අත්දැකීම් වලින් ටිකක් ඔයාලත් එක්ක කලින් වීඩියෝ එකේ බෙදාගත්ත ඔයාලට මතකයි. කාලවත් දන්නේ? මම දන්නේ අකින්. කියන නමක් කියන්නේ? නම් මේවා නම් ගමු ඕනේ මේ මොකක්ද මේ. ඉතින් අද අපි ගෙන්න යන්නේ ඔයගොල්ලන්ට අපි මිලානෝ වල ලැබපු අත්දැකීම් වල ඉතුරු කොටස. යාළුවනේ අපි ස්ටාර්බක්ස් රෝස්ටර් එකට වෙලා ඉන්නේ මිලානෝ වෙලා තියෙන දුවමෝල් පල්ලිය ළඟම තමයි තියෙන්නේ. අපි විනාඩි 10ක විතර දුර එතන ඉඳන්. මෙතන මාර ලස්සනයි. මේ කියන්නේ කෝපි හදන එකේ ඉඳන් ඔක්කොම මෙතන මේ බලන්න තියෙනවා ෆැක්ටරි එක මැෂින්ස් ඔක්කොම මේ මාර ලස්සනයි. මාර වයිබ් එකක් තියෙන එතන. ඔයගොල්ලන්ටත් මිලන් ආවොත් මේ මෙතනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මාර ගති. ඒ කියන්නේ කෝපි දාන එව්වා. එතකොට කෝපි මැෂින් එකට යන හැටි ඒ ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ චාලි යන චොක්ලට් ෆැක්ටරි බලලා තියෙනවා නම් එන්නේ වගේ වයිබ් එකක් තියෙනවා පොඩියට මෙතන ලාවට. පුඩින් බට වගේ යනවා. ලොකු කෝපි ඇට දාන මැෂින් තියෙනවා. එතකොට ඒව උඩට අරන් යන හැටි ඒ ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ බලන්න තියෙන්නේ. මාර දෙයක් ඒක. හරිම ලස්සනයි. ෆෝර්සා කාසල් කියන්නේ උතුරු ඉතාලියේ මිලාන් නගරේ පිහිටලා තියෙන මධ්‍ය කාලීන බලකොටුව. ඉතින් මේක 15 වන සියවසේදී මිලානෝ වල හිටපු ආදිපාදවරයෙකු වුණ ෆ්‍රැන්චෙස්කෝ ස්ෆෝර්සා විසින් 14 වන සියවසේ බලකොටුවක නටබුන් මත ගොඩනගලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කරලා විශාල කරපු මේක 16 සහ 17 වන සියවස්වලදී යුරෝපයේ විශාලතම බලකොටු වලින් එකක් විදිහට නම් කරලා තියෙනවා. 1891 ඉඳලා 1905 යන කාලය තුලදී ලූකා බෙල්රාමි විසින් පුළුල් විදියට නැවත ගොඩනගපු මේක වර්තමානයේ වෙද්දී නගරයේ කෞතුකාගාර සහ කලා එකතු කිහිපයක් මේ බලකොටු ස්ථාපිත කරලා තියෙනවා. ඒ කාසල් එක බලලා අපි ගියා මෙන්න මේ වගේ ලස්සන පාර්කයකට. ඒක මාරම ලොකු හරිම ලස්සන පාර්කයක්. ඉතින් මේක තියෙන්නේ ඒ කාසල් එක පිටිපස්සෙම. ඉතින් ඔයාලත් කාසල් එක බලන්න ගියොත් මේ පාර්කයකටත් යන්න අමතක කරන්න එපා. අපේ මිලානෝ වල අපේ දවස ගෙවුණා. ඉතින් මිලානෝ වල අපේ උදේවරු අපි ගත කරේ කොහොමද? අපි ලැබපු අත්දැකීම් මොනවාද? මේ දේවල් ගැන අපි කලින් අපේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාට පුළුවන් ඒකත් බලන්න. මේ ඉන්නේ ඉතාලියේ ඉන්න වල් බල්ලෝ. මම බූල් දාගෙන ඉන්නේ. දැන් අපි යමු back to Monza. බොන්ජෝර්නෝ කට්ටියටම යාළුවනේ ඔන්න ඉතින් අද ඉතාලි වල දෙවෙනි දවස අපි ඉන්නේ මොන්සා වල. අපිට ඇකොමඩේෂන් හම්බුනේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් යාළුවා ඉන්නේ මොන්සා වල. අපි අද යන්නේ විසිට් කරන්න මොන්සා සිටි එක. අපි ඉන්න තැන ඉඳලා පැය භාගයක් අපිට පස්සේ යනවා. පැය භාගයක්
පැය භාගයක වගේ දුරක් යන්න ඕනේ බස් එකේ. දැන් අපි යන්නේ බස් එක ගන්න. ඊයේ දවසේ අපි විසිට් කරා මිලානෝ චෙන්ත්‍රෝ. ඔව් මිලානෝ චෙන්ත්‍රෝ එක. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් වලින් අපි දුවම බලන්න ගියා. ඒ වගේම ස්ටාර්බක්ස් රෝස්ටර් එක බලන්න ගියා. ඊට පස්සේ ගැලරියා විතෝරෝ බැලුවා. තව කස්තෙලයක් දෙනවා එතන ළඟ. කස්තෙල මොකද ඉස්සකුරෙන් පටන් ගන්න මතක නෑ මට. මේ ඔය ටික තමයි විසිට් කරේ මිලාන් වල සයිඩ්. කොහෙටද යන්න ඕනේ? අපි මෙහෙට යන්න ඕනේ. කෙනින්. ඔව්. චෙන්ත්‍රෝ එකේ අද මොන්සා විසිට් අද බලමු මොන්සා සිටි එකේ මොනවද අපිට බලන්න තියෙන්නේ. මේක ඇත්තටම අර මිලාන් වගේ ලොකු සිටි එකක් නෙමෙයි. අපි ලස්සනයි කියලා කියනවා. අපි ඉතින් ලස්සන දැන් හොයාගෙන ඇවිදිනවා. එහෙනම් යමු. මේ ෆ්‍රෙන්ඩ්ස් ඉතාලියේ ජනාකීර්ණ සිටි වලින් ඇතුළට ආවම තියෙන නිකන් පොඩි ගමක් නේ. මේ පොඩි ගමක් නේ. ලස්සනයි view එක නේ. ඉතාලියේ ගෙවල්. අපි මේ ඉතාලියේ තනි වෙලා ඉන්නේ. අපි දෙන්න. ඉතාලියේ තනි වුණා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි බස් ටිකට් එකක් ගන්න ආවා. ඊට පස්සේ බස් ටිකට් එකක් ගන්න තැනක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි කැෆේ එකට ගිහිල්ලා ආවා බස් ටිකට් ගන්න කොහොමද කියලා. බස් එකෙනුත් ගෙවන්න පුළුවන් කියලා කිව්වා. බලමු ගෙවන්න පුළුවන්ද මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් බස් එකක් යනකම් ඉන්න ඕනේ මෙතන. ගිහිල්ලා බලමු. ඇයි hina වෙන්නේ? අපිට වැඩ. අපි බස් එකකට නැග කොහොම හරි මේ බස් එක ඒක තමයි. බස් එකේ පොඩි වගේක් කරනවා මේකට නැගින්නත් දන්නේ නැහැ නේ. මේ කොහොම හරි බස් එකකට නැග්ගා. බස් එකේ කාඩ් පේමන්ට් එක කරා හැකි. ලේ 11ක් විතර යනවානේ. ඔව් ලේ 11ක් විතර යනවා. මේ පේමන්ට් එක කරන්න. ඔයගොල්ලෝ Revolut හරි බැංක් කාඩ් එකක් හරි තියනවා නම් බස් එකට ගිහිල්ලා බස් එකේම පේමන්ට් එක කරා හැකි. කොහොම හරි මේ බස් එක නැග බස් එක වෙන පැත්තකට ගිහින්. අපි දෙන්න බයලා ඊට පස්සේ අනිත් හෝල්ඩ් එකෙන් බැස්සා. බැස්ස බස් එක නතර කරා. ඩ්‍රයිවරුත් බැස්සා. ඒක තමයි අන්තිම හෝල්ඩ් එක. ඒ කියන්නේ මේ බස් එක හරි බස් අංකය හරි අපි 201 නැංගේ ඒක ආය හරවගෙන අනිත් අතට යනවා. ඔව් මේ යනවා. අපි අනිත් පැත්තට තමයි යන්න ඕනේ. එහා පැත්තට නැගලා තියෙන්නේ. දැන් ඩ්‍රයිවර් ඉන්නවා ඉඳගෙන මේ එයා එනකන් ඉන්න ඕනේ. අපි තමයි ඉන්නේ බස් එකේ. අපි විතරයි ඉන්නේ බස් එකේ. ෆ්‍රෙන්ඩ්ස් අපි බස් එකෙන් බැස්සා. දැන් ඉන්නේ මොන්සා සිටි එකේ. දැන් අපි යනවා උදේට කන්න මොන හරි හොයාගෙන. අපි බැලුවා ශ්‍රී ලංකන් shops මොන හරි තියනවද කියලා. අපිට එකක් හම්බුණා. විනාඩි 15ක් විතර යනවා එතනට විදගෙන යන්න. අපි බලමු මොනවා ඒක ඕපන් කරලා තියෙද මොනවද කන්න තියෙන්නේ කියලා ගිහිල්ලා එතනට. ලස්සනයි නේ view එක. මම හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපිට තන හම්බුණා. බලමු ඇතුළට ගිහිල්ලා. Buongiorno. Mi chiamo Cocci Pepe. මොනවා ගන්න? ඉතින් යාළුවනේ අපි ඕඩර් කරා මික්ස් හාෆ් රයිස් එකයි මික්ස් හාෆ් කොට්ටෝකයි ඕඩර් කරේ. දෙකම එකක් යුරෝ 12ක් වගේ වුණේ. කියන්නේ LA 60ක් වගේ වෙන්නේ.
යුරතරාගේ 24ක් වගේ සම්පූර්ණ ගෑමට බලම් කෑම එක කොහොම වෙයිද කියලා. ඉතාලියේ අපිට අහන්න දකින්න ලැබුණ තවත් අත්දැකීමක් තමයි මේ. ඒ තමයි රුමේනියාවේ ඉඳන් ඉතාලියට ආපු ගොඩක් අයට තවමත් හරියට ඩොකියුමන්ට්ස් හදාගන්න බැරි වෙලා තියෙනවා අවුරුදු 3ක් වෙලා. ඒ වගේම තවත් අපිට කලින් දවසේ ලැබුණ අත්දැකීමුත් එක්ක තොරතුරු හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණා ඉතාලියේ ඩොකියුමන්ට්ස් නැති වෙච්ච අය සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් අද මහපාරේ සිඟමන් යදිනවා. විශේෂම කාරණාව එයාලා සිඟමන් යදින්නේ ඉතාලි භාෂාවෙන්. භාෂාව දැනගෙනත් මෙහෙම තත්ත්වයකට වැටිලා තියෙන්නේ ඇත්තටම මුකුත් කරගන්න බැරිවද නැත්නම් උවමනාවක් නැතිකමද? මොකක්ද ඔයාලා හිතන්නේ? අපිට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ශ්‍රී ලංකන් කැඩින් කෑව ඇත්තටම මේ නියමෙටම තිබ්බා රයිස් එකයි කොත්තුයි ගත්තේ. මේ දැන් අපි එතනින් කාලා අපි දැන් මොන්සා සිටි එක විසිට් කරන්න යනවා. අපි මොන්සා වල බලන්න තියෙන මොනවද කියලා බලමු. අපි දැන් තව සෙන්ටර් එකට තව ඇවිදගෙන යන්න ඕනේ. තව යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. මොන්සා වල අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. අපි සෙන්ටර් එකට නරයට යන්න ඕනේ. මෙතනින් තමයි පටන් ගන්න. මාත් එක පාරයි. ඉතින් යාළුවනේ මොන්සා සිටි එකේ අපි පියාසා ටොරෙන්ටෝ ඒ වගේම පියාසා දූමු බලලා ලම්බ්‍රෝ ඇලදිගේ පොන්තේදී සන් ගෙරාර්ඩෝ කියන පාලම ළඟින් නතර කළා. මොකද අපිට ලොකු කාල වේලාවක් මෙද දවසේ තිබ්බේ නැති නිසා අපි මෙතනින් අපේ මොන්සා සිටි ටුවර් එක නතර කරන්න තීරණය කළා. කල්පනා කර මම බොනවා කෝපි එකක් සිනමන් දාලා. කොල්ල මොන ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි මොන්සා සිටි එක විසිට් කරලා ඉවරයි. අපි කේන්ද්‍ර එක තමයි බලන්න ගියේ. වෙන මොකුත් බැලුවේ නැහැ. ඊට අපි කෝපි එකක් බිව්වා. දැන් අපි බස් එක යනලා ගෙදර යන්න හදන්නේ. බස් එක යනකම් ඉන්නවා 201 නේ. කොහොමද ඉසෙට් 201. ඉසෙට් 201 යනකම් ඉන්නේ. තව විනාඩි 5ක් වගේ වෙනවා. ඔව් තව විනාඩි 6ක් වගේ තියෙනවා. දැන් බස් එක ආවට පස්සේ අපි ඒක නැගලා ගෙදර යනවා. සීරියස් දාදා දාදා certo punto ho detto vabbè devi mangiare patatine e ce l'avevo a destra. යෝ අපි බස් එක යනවා.
නෑ අපේ ට්‍රිප් එක ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. අපි දැන් ඉන්නේ මිලානෝ එයාපෝට් එකේ. මිලානෝ බෙර්ගාමෝ එයාපෝට් එකේ. මේ බලන්න මොන හරි ගත්තද? මම මොන හරි අරගෙන යාළුවන්ට මේ දැන් අපි ගේට් එක හොයාගන්න ඕනේ. ගේට් එක වැටලා තියෙන්නේ A3 නේ. ඔව් A3. ඉතින් අපේ ෆ්ලයිට් එක තමයි අවිල්ලා නැහැ. හැබැයි අපි චෙක් ඉන් වෙලා තියෙන්නේ. දැන් ෆ්ලයිට් එක හොයාගෙන අපි යනවා නැවතත් මිසවාරා. අද රෑ 11 ගානක් වෙනවානේ. 11:50ට 11:50ට තමයි අපි මිසවාරා වලින් බහින්නේ. ඊළඟ ජොබ් එක තියෙන්නේ අපිට ඒ කියලා ටැක්සියක් හොයාගන්න ගෙදර යන්න. ඔව් යා. වෙලාවට තියෙයි. ඒ වෙලේට උබ එකක් දාගන්න තමයි ඊළඟ චැලෙන්ජ් එක. අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි ලැබපු තවත් අත්දැකීමක් තමයි අපිව ගේට් එකේ ඉඳන් ෆ්ලයිට් එක ළඟට ගෙනියන්න ආපු බස් එකේ ඩ්‍රයිවර් ශ්‍රී ලාංකිකයෙක් වුණ එක. ඉතාලිය දැන් තියෙන තත්ත්වය සහ ඉතාලිය අවුරුදු 20කට 25කට කලින් තිබ්බ තත්ත්වය වෙනස එයා කිව්ව දේ වලින් අපිට පැහැදිලි වුණා. දැන් ඉතාලියට ගිහින් සෙටල් වෙන්න හදන කෙනෙක්ට ඒක ලේසිද අමාරුද? මොකක්ද ඔයාලා හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. අරගෙන විශ්සයි අපි ගත්ත චිකන් සුප් එක හොඳට උණුවට හම්බ වෙනවානේ.